හරි. මෙහෙම වීඩියෝ එකක් දැන් මේ වෙනකොට 2024 විභාගයේ A level exam එකේ රිසල්ට්ස් මේනකොට රිලීස් වෙලා තියෙනවා. හරි. එතකොට මේ වෙලාවේ මේ සිද්ධියට මුහුණ පාලා ඉන්නවන සාමාන්‍යයෙන් ළමයි තුන් ගොල්ලක් විතර මම දකින විදිහට තුන් ගොල්ලක් වඩා හතර ගොල්ලක් වගේ. හරි. එතකොට පළවෙනි කොටාසේ තමයි මේ වෙනකොටත් හොඳ රිසල්ට්ස් දාලා තමන් ආස කරන කෝස් එක මොකක් හෝ වෙන්න පුළුවන්. මම කතා කරන්නේ බයෝ සබ්ජෙක්ට් එක ගැන. තමන් ආස කරන කෝස් එක මොකක් හෝ වෙන්න පුළුවන්. මේ කෝස් එකට මේ වෙනකොටත් සිලෙක්ට් වෙලා ඉන්න කට්ටිය. ඒගොල්ලෝ ගැන මට ඇත්තටම කියන්න දෙයක් නැහැ. ඇත්තටම හදවතින්ම සන්තෝෂයි. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන කෝස් එකට යන්න හම්බෙච්ච එක ගැන ඇත්තටම සන්තෝෂයි. ඔයගොල්ලෝගේ වැඩේ ඔයගොල්ලෝ හරියට කරලා තියෙනවා. ඔයගොල්ලෝ බ්‍රේන්. හරි. දැන් ඒගොල්ලෝ ගැන කතා කරනද මේ වීඩියෝ එක ගත්තේ? නෑ. මොකද ඕනම ජයග්‍රහණයක් වුණාම ජයග්‍රාහකයෝ ටික ගැන කතා කරන්න මාර කොට්ටාසයක් ඉන්නවනේ හැමතැනම. ඒගොල්ලෝ ගැන ඕනතරම් කතා කියයි, කවි ලියයි, අරවද මේවද කතන්දර. හරිද? හැබැයි වැඩේ මිස් වෙච්ච කට්ටිය, වැඩේ හරියට කරගන්න බැරි වෙච්ච කට්ටිය, අත්හැරිච්ච කට්ටිය ගැන කතා කරන්න කවුරුත් නැහැනේ. දැන් මේ වෙලාවේ ඒගොල්ලෝ මොකක්ද කරන්න ඕන? ආන් ඒකට තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. එතකොට පළවෙනි කොටාසේ හරි මේ වෙනකොටත් වැඩේ ගොඩ ප්‍රශ්නයක් නැහැ. අනිත් කොටස් දෙක මේ මොකද්ද කරන්න ඕන? හරි. මම ඒකෙත් පළවෙනි කට්ටිය ගන්න වැඩේ මිස් වෙච්ච කට්ටිය. මිස් වෙච්ච කට්ටිය කියලා මම මේ අදහස් කරන්නේ ලාවට වැඩේ මිස් වුණා නම්. හරිද? ඒකනේ තමන් හිතාගෙන හිටිය තමන්ට යන්න ඕන කරන කෝස් එකක් තිබ්බ. නමුත් ඒකට යන්න බෑ. ඒක නූලෙන් මිස් වෙනවා. තව පාරක් කරන්න වෙනවා. හරි. ඒ කියන්නේ නිකන් හිතුවා ඒ තුනක් වගේ රිසල්ට් එකක් නැත්නම් ඒ දෙකයි B එකක්. හොඳ රිසල්ට් එකක්. හැබැයි ආවේ A B C වගේ. B3 C3 මේ වලට කෝසස් හම්බ වෙනවා. නමුත් ඔයා යන්න ආස කෝස් එක නෙමෙයි UGC එකකින් ඔයා යන්න කැමති කෝස් එක නෙමෙයි මෙඩිසින් හරි මොනවා හරි කෝස් එක නෙමෙයි. එතකොට මොකද්ද කරන්නේ? හරි. තව ෂයි එකකුත් තියෙනවා නම් තව ෂයි එකක් නැත්නම් අපි එක ගැන වෙනම කතා කරනවා. නමුත් මේ වෙලේ මම එක්සෑම් එක ටාගට් කරලා කතා කරන්නේ 2024 රිසල්ට්ස් ආවා. 2025 ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඒකට ප්‍රමුඛත්වය දීලා 24 ආවා. දැන් 25ට මොකද්ද කරන්නේ? ඕගොල්ලෝ ළමයි ඉන්නේ 0 ලෙවල් එකේ නෙමෙයි. හොඳේ. කොයි වෙලාවකවත් ඕගොල්ලෝ ඉන්නේ මොනවත් බැරුව එහෙම නෙමෙයි. මේ රිසල්ට් එකක් ගන්න ඕගොල්ලෝ මොකක් හරි ලොකු වැඩක් කරලා තියෙනවනේ. ගිය ෂයි එකේ ඕගොල්ලෝ මොකක් හරි අර අපි කියන්නේ සතුටුදායක මොකක් හරි ප්‍රශස්ත මට්ටමක වැඩ කොටසක් කරලා තමයි ඔයාට මේ රිසල්ට් එක ආයේ මොනවත් කරන්නේ නැතුව ඉඳලා නෙමෙයි. ඒක ඕගොල්ලෝ 0 ලෙවල් එකේ නෙමෙයි. මොනවම හරි දෙයක් ඕගොල්ලෝ දන්නවා. ඕගොල්ලොන්ට ළමයි තව මාස 6ක්. මේ හැමෝටම මාස 6ක් තියෙනවා. ඕගොල්ලොන්ට මේ මාස 6 මේ ගේම් එක අද ගන්න පුළුවන්. මොකද ගොඩක්ම දැන් මට මැසේජ් කරලා අහන්නේ ගොඩක්ම ළමයි මේ ලෙවල් එකේ ඉන්න ළමයි අයි ඉතුරු මාස 6 කරගන්න පුළුවන්. ඉතුරු මාස 6 මේක කරගන්න පුළුවන්. ඒක තමයි අහන්නේ. මේක කරන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ 0 ලෙවල් එකේ නෙමෙයි ඉන්නේ හොඳට ඒ පොළවේ තියාගන්න. මම දන්නවා මේ හැම කොට්ටාසම ළමයට මේ වෙලේ එන ඉමෝෂනලි මේ වෙලේ එන අවුල් මම දන්නවා ඒක. හරිද? අර දැන් මට කියන්න පුළුවන් කටක් කැරලා ඉතින් මට කියන්න පුළුවන් නමුත් කටක් කැරලා ලැජ්ජාවක් නැතුව කියන වෙලේ දුක් වෙන්න එපා කියලා. යම් දුකක් තියෙනවා අපි මිනිස්සුනේ අපි රහත් වෙලාවත් පෘථග්ජන මිනිස්සුවත් එහෙම නෙමෙයිනේ අපිට යම් දුකක් තියෙනවා ඉමෝෂනලි අපිට පොඩි දුකක් තියෙන්න පුළුවන් හරිද ඒක ඇත්ත හරිද ප්‍රශ්නේ Taman වෙනකන් පිළිතුරු දාර්ශනික Tamanට ප්‍රශ්නයක් වුණ දවසකට තමයි තේරෙන්නේ මට ඒ කතාව තේරෙනවා හරිද හැබැයි මේ වෙලේ දවස් ගාණක් ඕක ඇදගන්න එපා තේරුමක් නැහැ හරිද අනිත් එක හිතන්න දැන් කොහොම වැඩ කරන්නේ මේ වගේ ලෙවල් එකකින් ඉන්න ළමෙක් කොහොම හිතන්නවත් දෙයක් නැහැ. වාර්තා මාසයකින් මේ කියන එක හදන්න පුළුවන්. මොකද සීරෝ ලෙවල් එකේ නෙමෙයි ඉන්නේ. ඒක නිසා ඉමෝෂනලි ඒකට කනෙක්ට් වෙන්න යන්න එපා. තමන්ටම ප්‍රතිපදාවත් ඉමෝෂනලි බැඳෙන්න එපා. එහෙම වුණා කියලා හම්බෙන දෙයක් තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ ඔයා මේකකින් දුක් වුණා කියලා. හරිද? අපි UGC එකකින් මෙඩිසින් කෝස් එක හරි මොකක් හරි වගේ කෝස් එක කරනවා නම් අපි මේ වැඩ ඔක්කොම අතර කරපොම් මාස තුනකට එක දිගට හොල්මන් කරලා දුක් වෙනවා. ඉතින් මම මේ UGC කිතාව කෝස් එකකට ගන්නවා නම් අන්න ඒක එහෙම වෙන්නේ නැහැ නේ. එහෙම වෙන්නේ නැහැ. ඔයාගේ බාප්පා UGC ගිහිටිත් එයාට ඒක කරන්න බෑ. ඒක නිසා ඔයාට රිසල්ට් එකක් දාන්නම වෙනවා. ඔයාට මේක කරන්න පුළුවන් හිත හිතින් එපා. වැඩ පටන් ගන්න. ඒෂයි එකේ හරියට වෙච්ච නැති දේවල් තියෙනවා නම් ඒ පාස් පේපර් කරේ නැද්ද කරා කියලා හිතුවට කරා මම ප්‍රැක්ටිස් එක මම දෙපාරක් කරේ හරි පදන්න පේපර් ක්ලාස් වල පේපර්ස් මගේ හරියට තියරි කොටස් වල බැරි ඒවා තිබ්බට හරිද කාලේ නාස්ති දේවල් අර සෝෂල් මීඩියා පාවිච්චි කරන එක වැඩි වුණා. ඒ ටික ඔක්කොම බලන්න මේ කාණ්ඩ එකේ ඉන්නේ. මාසයෙන් ඔයා දෙවෙනි කාණ්ඩ ඉඳලා බැරි ඉස්සුවා පාඩ මේක කරන්න පුළුවන්. එමක් නැහැ. එමක් නැහැ.
වැඩේ කොට දාගත්ත කට්ටියනේ ඉතින් කතා කරන්න දෙයක් නැහැ. ඊළඟට ඉතින් ඕගොල්ලෝ ජීවිතේ යුනිවර්සිටි කියන පරිච්ඡේදය තමයි ඉන්නේ. හරිද? ඒක නෑ ස්පෙන් ඉතින් ඒක වැඩක් නෑ. ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නෑ මම මේක ඊළඟට මේ රිසල්ට් එකක් දෙකට S3ක් F3ක් S2යි F එකක් C1යි F2ක් S1යි F2ක් අන්න ඒ වගේ මොකක් හරි එකක් ෆේල් වගේ ලෙවල් එකකින් ළමයි මේගොල්ලෝ තමයි මේ කොට්ටාසයක් ඉන්නවා මේගොල්ලෝගේ කොට්ටාසයක් එක කොට්ටාසයක් තමයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් ළමයි මේ කොට්ටාසෙම තමන්ට රිසල්ට් කරන්න ඕනේ තමයි මේකේ ඉන්නේ කියන එක හිතේ තියෙන ඔය හැරි ඒකෙන් එක කොට්ටාසයක් තමයි ඒ බයට කියලා වෙන බව දන්න නිසා මුල ඉඳලම මේ වෙනකොටත් වැඩ ටික කරගෙන රිවිෂන් එක කරගෙන සම්බන්ධ වැඩ ටික කරගෙන ආපු ළමයි ටික මේ වෙනකොටත් ඉන්නවා. මේ වෙනකොටත් ඉන්නවා. ඒ ළමයිද කියලා නගලන්න එපා මේ මම පිටරට අඩුවේද කියලා 아무තු මොකක් ගන්න එපා. උකුල දාන්න. උකුල මේකෙන් තිබ්බ කියලා. උකුල දාන්න උකුලට මේකෙන් තිබ්බයි කියලා. 아무තු මොකක් එපා. හරිද? අනිත් එක මේ ආවේ දැන් ඔයා ඊට සීරෝ ලෙවල් එකේ ඉන්නේ. ඔයා මේ තුන්වෙනි කොටසෙත් මේ පළවෙනි කීවත් මේ වෙනකොට වැඩ කරනවා. සීරෝ ලෙවල් එකේ ඉන්නේ. ඔයා පිටර කොටසක් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඔයාට ඒකේ නම් මාසෙකින් ගොඩක් අවවා හී රිසල්ට් එකට යන්න පුළුවන්. බැරි කමක් නැහැ. පුළුවන්. හරිද? වත් ඊට සැකයක් තියාගන්න එපා. දැන් මේ රිසල්ට් ආපු නිසා එන මොෂනල් වෙන්න යන්න එපා අලුතෙන් මොනවා. වැඩ නැහැනේ. කලින් නෝදන්න අමුතු එකකට දුක් කරලා යන්න එපා. වැඩ කරන්න තියෙන ස්කිල්ස් එකක් හදාගන්න එපා. වැරදි අඩුවක් එක හදන්න අයිසොට් එක දාලා කරලා මාසයක් තියෙන අනේ අම්මේ හොඳට වැඩ කරන්න පුළුවන්. කරපියොත් කරපියොත් ඒක කරන්න රිස්කින් ඒ රිස්ක් එක කරෙක්ද? ඔයාත් ඒක කරපු මිනිස්සෙක්. මේ වෙලාවේ නෑදෑයෝ වලින් අරින් මේ යාළුවෝ කවදාකවත් ෆෝන් එකේ සේව් කරලා තිබෙන නම්බර්ස් වලින් කෝල්ස් එනවා නේද නිසා සහ ඒකේ කතා කියන්නේ ඒවලට ඒ වෙලාව කියනවා ඒක ඇත්තට දෙන්න ඕනද ඒක ඔයා තීරණය කරන්න හරිද එහෙම කියපු කුණු කතා ටික එහෙම කියපු බලු කතා ටික ඇත්ත වෙන්න දෙනවද නැත්නම් රිටර්න් එක දෙනවද මම මේකේ කාට පයිල කරන තරම නෙමෙයි තමන්ට මේක රිටර්න් එක දෙන්න ඒ කියපු අපිට තමන් මේක නිකන් හරි වෙන්න ති කමක් නෑ ගානක් නෑ කියලා කරලා ඉන්නවා එහෙනම් නම වට හරියන්න ඕනේ අනිත් කමක් නෑ කමක් නෑ ඔය දෙයක් ඉස්සාවේ වගේ නේද ඉන්නේ වැඩක් නෑ ඒක මෙන්න දෙන්න ඕනද මම අහන්නේ එතකොට ලෙවල් එකේ ළමයට ප්‍රශ්නයක් නෑ කරගන්න පුළුවන් කොහොමද මේ ලෙවල් එක තමයි කතා කරන්න වැඩිපුර මේවා දින ටික හරි මේක මොකද්ද රිසල්ට් එක පවුල වල කලින් තමයි දන්නවා හැබැයි මෙලෝ වැඩක් මේ වෙනකටත් මේ වෙනකම කරලා නැහැ ඒකම මේ මොකද කරන්නේ ඕගොල්ලන්ට වැඩේට පටන් වෙනවා හරිද තව මාස 6ක් තියෙනවා හරිද මේ ෂයි එකේ මේක කරන්න තෝරන නම් තව මාස 6ක් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව මේක කරන්න පුළුවන් කරන්න බැරි කමක් නැහැ පොත කෝස් එකකට යන්න තමයි අවශ්‍ය රිසල්ට් එක දාගන්න පුළුවන් කියනවා හැබැයි මේ හැම තාක්ෂණයකම වඩා පොරක් එෆෙක්ට් එක ලොකු ප්‍රමාණයක් දෙන්න වෙනවා. හරිද? අන්තිවල ගුරු උගන්වනවා. ඒක ඉන්ස්ට්‍රක්ෂන් කරනවා. ඒක හරි. අමු ඔයාට ලොකු රට් එකක් දෙන්න වෙයි. මෙච්චර කල් කාලකන්ණියෙක් හිටියා. සෝෂල් මීඩියා වල හිටියා. ටික්ටොක්ස් කවුතර කරලා හිටියා. ඉන්ස්ටාග්‍රෑම් රීල් බල හිටියා. හරිද? ලව් එකක් සෙට් කරගෙන හිටියා. ක්‍රෂ් එකක් සෙට් කරගෙන හිටියා. හරිද? ඒ සියල්ල නැතර කරලා දාලා වාට මේ වැඩේට ෆුල් ටයිම් හරියි. එහෙම වුණොත් වාට මේක කරන්න අනිත් එක තමයි පටන් ගන්න තිස්සන ඇයි උලා මේක පටන් ගන්නේ වයි ඒ උලා මේ වැඩේ කරන්නේ මේ වැඩේ පටන් ගත්තේ තමයි මේ අද ඊට නෙමෙයි මම දකින විදියට දවසක් ඉඳලා හරිද අර හොටු ලේන්සුවකුත් එල්ලලා වතුර චූටි බෝතලයකුත් එල්ලලා කුපු බෝතලයකුත් එල්ලලා දාලා අම්මා තාත්තා යාව දැම්මනේ ඉස්කෝලේට ඉඳලා තමයි මේ ගමන පටන් ගත්තේ දැන් මේ ඉන්නේ ඒකේ අන්තිම හරිය මේ ඉන්නේ ඒකේ අන්තිම හරිය ඉතින් මේක ෆෝන් චාට් විදිහට ඉවර කරනද නම් මොකක් විදිහට ඉවර කරනවද කියලා ඔයා තීරණය කරන්න හරිද ඒක තනිකරම ඔයාගේද මේ ගුරුවරු මොන බයිලා කිව්වත් හරිද උගාට උගන්න කට්ටිය මොන දේ කිව්වත් මේ කිසිම දෙයක් කරන්න බෑ. මේ ලෝකයක් කතා කරගත්තා නම් තමන් දිනුමක් වුණා. තමන් පරිබාහිර තමන් තම පරිහානියක් වුණා. තම හානියක් වුණා. ඒ දෙකට අත කියා ගන්න ඕන තමන් නිසා අනිත් කවුරුත් නෙවෙයි. මොන වෙලද කියලා. මේ හැමදේම කරන්න නැත්නම් මේක කරන්න. ඒක තමයි අත කතාව. ඒක නිසා අන්තිමේටත් මට කියන්න තියෙන්නේ මේ වෙලාවේ ඉමෝෂනල් වෙන්න එපා.
තර්කානුකූල වෙලා මේ වැඩ ටික හරියට කරන්න තව මාස 6ක් තියෙනවා ළමයි. බැරි නෑ මේක කරන්න පුළුවන්. හිතුවොත් කරන්න බෑ. මේක කම බං හිත හිතේ ඉඳලා නෑ. තමන්ගේ අඩුපාඩු ටික පොතේ ලියන්න වැරදි මොකද කෙලුනේ මොනවද බැරි වුනේ. ඒව ලියා ගන්න. ලියලා හරියට වැඩේ ප්ලෑන් කරලා ඉස්සර කරගන්න මේක කරන් පුළුවන් මාස 6න් කරපෙව් ඉන්නව ඕන තරම් අතට කෙනෙක් ඉන්නවා. මෙතර කාලයකට සිටිය ඉස්සරහට 2026 තිනි 2027 තිනි 2028 තිනි එකටම ඉනි ඔයා ඒ වගේ කෙනෙක් වෙන්න හරි 25 අපි කරමු අනිත් එක හැමෝටම කියන්න තියෙන්නේ මේගොල්ලෝ මේ සෑමිට වැඩි ගොඩ කට්ටිය පැත්තකට දාන්න ඔයගොල්ලෝ වැඩක් නැහැ මේ වෙලේ වැඩේ මිස් වෙච්ච කට්ටිය ආය පාරක් ට්‍රයි එකක් කරන්න තියෙන කට්ටියට ආයෙ කියන්න තියෙන ළමයි ඔයා ෆස්ට් ට්‍රයි කැම්පස් ගියා සෙකන්ඩ් ට්‍රයි කැම්පස් ගියා තර්ඩ් ට්‍රයි කැම්පස් ගියා ඉන් ඩ්‍රෙසින් නැත වැඩක් නැහැ අපාර නැත ගන්නවත් ගන්න කැම්පස් ඉන්නීටවත් වයිස් චාන්සලර්ටවත් ලෙක්චරර්ස්ට මොන ෂයි එකේද කැම්පස් ආව කියන එක පහක වැඩක් නැහැ සත පහක වැඩක් නැහැ හරිද උදාහරණයක් විදිහට දැන් අපි වෙට් බැච් එකේ ගත්තා පෙර වෙට් කළා පේ බැච් එකේ ඉන්නේ වැඩිපුරම සෙකන්ඩ් ට්‍රේඩර් ළමයි. හරිද? ස්ටීඩ් 70 තියෙන සෙකන්ඩ් ට්‍රේඩර් ළමයි. ස්ටීඩ් 30ක් තමයි ෆස්ට් ළමයි. ඒක නිසා ඒක වැඩක් නෑ. අනිත් එක තමන් සයිට් අවශ්‍යයි තව තව මාස ගණක් වයස් දෙනවා. ඒව හිතන්න එපා. ඒක වැඩක් නෑ. ඒ බොරු කතා, ඒ වටපිටාවෙන් ඔයාලට දාන බොරු කතා. එහෙම කතා නෑ. කරන්න. ඒක කරවට වේවුන් කියයි. මෙන්න පන්තියනවා. හරිද? තව මේ අවුරුද්දත් ආයේ A level කරනවා. ඒව වැඩක් නෑ. ඒ උන්නේ කියන්නේ උන්ට බැරි වෙච්ච නිසා උන්ට ඇලියස් තියෙන නිසා උන්ගේ කවුරුද දාගෙන පවන් එක කරන්න. මාස 6ක් තියෙනවා මේක කරන්න පුළුවන්. ආයෙ ආයෙ කියන කරන්න පුළුවන්. මේක ඉමෝෂනල් වෙන්න යන්න එපා වැඩක් නෑ. වැඩක් නෑ. මම දන්නවා මේ විදිහට දුකයි නේද අමාරුයි හිත අමාරුයි මම කොච්චර මෙහෙම කිව්වොත් එයා තමයි දන්නවා ආගේ අමාරුයි මම දන්නවා මේක හැබැයි මොනවා කියලා වාර දෙන්න හොඳක් නෑ වැඩක් නෑ ඒ නිසා මේ වැඩේ මම කරන්න අනිත් එක ළමයි සයිම කැම්පස් ගියාගේ ළමයි වාගේ සමුදු ඉස්කෝලේ හරිද ඉතින් ඉඳලා කැම්පස් එකට අවුරුදු 20 ඔය අවුරුදු 50 55 වෙනකම් මම කරේ මේ කැම්පස් එකකින් ගොඩනගා ගන්න දෙකකින් කැන්වස් එක අවුරුදු 5යි 27ක් 28ක් විතර ඔයා මොකක් හරි වෘත්තියක් කරන්නේ ඊටත් වැඩි අවුරුදු ඉතින් ළමයි ඉතුරු අවුරුදු 30 ඔයා මොකක්ද කරන්නේ ඉතුරු අවුරුදු 3 අවුරුදු 30 ඔයා ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවාද සාමාන්‍ය හියුමන් ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවාද ඉතුරු අවුරුදු 3 ඔයා ඉතුරු අවුරුදු 30 ඔයා ඩෙන්ටිස්ට් කෙනෙක් විදිහට ඔයාගේ සේවය දෙනවද ඉතුරු අවුරුදු 30 ඔයා පශු වෛද්‍යවරයෙක් වෙනවද ඉතුරු අවුරුදු 30 ඔයා ලෙක්චරර් කෙනෙක් වෙනවද කතිකාචාර්යවරයෙක් වෙනවද ඉතුරු අවුරුදු 30 ඔයා ගුරු වෙනවද? ඉතුරු අවුරුදු 30 ඔයා රිසර්ච් කරන කෙනෙක් වෙනවද? පරීක්ෂකයෙක් වෙනවද? ඈ හරිද? මේ සියල්ල ඩිපෙන්ඩ් වෙනවා. ඉතුරු අවුරුදු 30 ඔයා ආයුර්වේදික් ડોක්ටර් කෙනෙක්ද වෙන්නේ? ඉතුරු අවුරුදු 30 ඔයා නර්ස් කෙනෙක්ද වෙන්නේ? ඉතාලම වටින වෘත්තියක්. ඉතුරු අවුරුදු 30 ඔයා ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ද වෙන්නේ? ඉතුරු අවුරුදු 30 ඔයා රේඩියෝග්‍රැෆි සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක්ද වෙන්නේ? මේ හැමදේම තීරණය වෙනවා. සරලම කතන්දර වගේ සමාජ මට්ටමක් විසින් උඩට යන්නේ. මේ වෙලේ ඇති සමහර අපේ ළමයි මේ පවුලේ කවුරුත් තාම කැම්පස් එකට ගියා කැම්පස් එකේ යන තිබේ පණි පිටියක් කරලා කට්ටිය ඇති. ඔයා වෙන්න පළවෙනි එක්කෙනා ඔයාගේ පවුලේ කැම්පස් එන්න. ඔයා වෙන්න. වෙලා පෙන්නන්න. ඒකට තව පල්ලෙහා ඔයා දිහා බලාගෙන ඉන්නවනම් තව පල්ලෙහා ඔයාගේ යටිපුරු කවුරුද ඔයාගේ සහෝදර පුත්‍යයි. මූත් කරන අපිට එළියයි. ආදර්ශයක් කියලා නිකම්ම වැළිලා යන්න එපා. හරියට මේ හිතියන මේ විදිහට වැළලීලා කාලකන්ණි වෙලා කණ්ඩ දෙයක් නෙවෙයි කරන්න කිව්වේ අමතක කරපු දාති කෙනෙක් කියලා මේක එන්නේ. ඔයාගේ පොඩිවිද බලන්නේ. දැන් මේ වෙලාවේ ඔයාට බලු කතා කියන කවුරු? ඔයාට දෙයක් හදාගන්න දෙන්නේ නැහැ ඉස්සරහ දෙන්නේ නැහැ. ඒක නිසා අර හැමදාම කියන පිළිප දෙයක් කරගත්ත නම් Tamanට ඒ තමන්ම තමයි. තමන්ම කාලකන්ණි කරගත්ත නම් ඒ මම තමයි. නිසා මහත්ලා වැඩ කරනවා. මම අන්තිමට කියන්න තියෙන්නේ බැරි නෑ. බැරි නෑ. මේ දේ කරන්න පුළුවන් සත්‍යනේ ඒක නිසා හැමෝම මාක්ස් දාන්න කරන මාස 6ක් තියෙන මේ පන්ති කියලා කියනවත් ඒවගෙන මේ විදිහට මේ වැඩි කරන්නේ අන්තිමට ඒක තමයි දැන් වෙලාව නෙමෙයි මේ විදිහට කරන්නේ අසත් දෙකක් කියනකන් හිතේ අමාරුවති ඒක කරන්න දෙයක් නැහැ කමක් නැහැ නමුත් පුළුවන් තරම් ඉමෝෂනල් වෙන්නේ නැතුව කරන් ගිය වැඩ ටික කරන් අලුතෙන් වැඩ ටික පටන් ගන්න. එච්චරයි. ඔයාට පුළුවන් එච්චරයි. මාස 6ක් තියෙන ඉස්සෙල් පුළුවන් කියන්න. මාස 6යි තියෙන්නේ. මාස 6ක්ම තියෙනවා. මාස 6යි තියෙන්නේ නෙමෙයි.
මාස 6ක්ම කියනවා. හරි. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට මාස 6ක් තියෙනවා. එහෙනම් වැඩි නිකන් ඉමෝෂනල් වෙන්න එපා හැමදෙස්සෙම හැංගිලා තියෙන්න එපා. මෙතන තියෙන ගන්න. හරි. එහෙනම් හරි. එහෙනම් හැමෝටම ජය වෙන්න ඕන. මේ රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් හැමෝටම සුබ පැතුම්. ඉතුරු මාස 6 හොඳට වැඩ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වෙන්න ඕන. ජය වේවා.